තමයි ළමයෝ වෙන අන්තයකට යොමු වෙනවා. මේ උගන්නන දේවල් වැඩක් නැහැ. සිංහල බෑ, ගණිතේ බෑ, මේ කිසි දෙයක් බෑ. වෙන අන්තයකට යොමු වෙනවා. ක්‍රීඩාවත් බෑයි අඩු ගන්න. ක්‍රීඩා මාරද මේ මගේ කොන්දේ අමාරුකා. කොන්ද මොකද්ද උනේ? කොන්ද මෙහෙම වෙලා මෙහෙම කළා මෙහෙම කරනකොට දැන් කොන්ද නිකන් රිදෙනවා නිකන් විදුලි කොටනවා. මෙහෙම මොකක්ද කරන ව්‍යායාම? නෑ ව්‍යායාම නෙමෙයි. එන කාලි සමාධිය. ව්‍යායාම නේ. කාලි මොකද වෙන්නේ? විදුලි කොටනවා. මේක කොන්ද මෙහෙම කරලා යනකොට විදුලි කොටනවා. ඒක ඔකට බෙහෙත් ගත්තා කිව්වනේ බෙහෙත් තරම් දැන් හොඳයි. විදුලි කොටන එක හොඳයි. ඒක හොඳයි. දැන් මොකද වෙන්නේ? දැන් නිකන් හෙන ගහනවා. එහෙම. එහෙමනම් මෙහෙමයි. ව්‍යායාම මේ කරන්න එපා. ඔය කොන්දේ අමාරු වෙන්නේ බඩ වැඩි. මේ බලන්න. උසේ හැටියට මේ බඩ අඩු කරගන්නවා. ඔකට ව්‍යායාම කරන්න එපා. උදේ හවස හැමදාම ඇවිදිනවා. විනාඩි 40ක් 45ක් හොඳට ඇවිද්දනම් දාඩිය දාන්න බඩ බහැල යනවා. ඇවිද්දට බඩ බහින්නේ නෑ. ඇති වෙන්නේ කොහොමද? හොඳට ඇවිදින්න ඕනේ. විනාඩි 40ක් ඇවිදිනවා හොඳට බඩ බහිනවා. ඇවිද්දට බඩ බහින්නේ නෑ. මේ කොහොමද දන්නේ ඇවිද්දට බඩ බහින්නේ නෑ කියලා? මේවා කියලා තියෙන අපි නෙමෙයි. ආචාර මහාචාර විශේෂඥ වෛද්‍යවරු කියලා තියෙන්නේ මේවා. මොකා කිව්වත් මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇවිද්දට බඩ බහින්නේ නෑ කියලා. ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරලා කියන්න පුළුවන්. දැන් පුළුවන්. දැන් ඔප්පු කරලා කියන්න පුළුවන්. ඇවිද්දාම බඩ බහින්නේ නෑ. ඇවිද්දාම බඩ බහින්නේ නෑ කියලා. ඔප්පු කරපන්. ඔන්න අපේ ගෙවල් පැත්තේ හිටියා සමන්ති කියලා ගෑනු ළමයි. ඉතින් සමන්ති මේ ළඟකදී ඉඳන් ගෑනු මේ කොල්ලෙක් එක්ක යාළු වෙලා කොල්ලගේ අතින් අල්ලගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. උදේට hina වෙවි ඇවිදිනවා. හවසට ඉකි බින්ද බින්ද ඇවිදිනවා. මුකුළු කර ඇවිදිනවා. අත්පල් පටලවගෙන ඇවිදිනවා. ඉතින් අප්පච්චේ සමන්ති ඇවිදපු ඇවිදිල්ලට මං හිතුවා ඕකිගේ බඩ නැත්තරම නැතිලා පොත්තටම හේතු වෙලා ඇයි කියලා. ඔව්. දැන් මොකද කෙල්ලට වෙලා තියෙන්නේ? අන්න ඒකිට දැන් බඩ එනවා. ඇත්ත? එතකොට අර කොල්ලට බඩ යනවා. දැන් කොච්චර කල් වගේ වෙනවද? දැන් මාස 8ක් විතර. තව දෙකක් විතර යනකොට ඒව බහැල යයි. උඹලා ඒව දිහා බලන්නේ නැතුව හිටහල්ලා උඹලා පොඩි එවුන් නේද? උඹලා ඉන්නේ කොහොමද ඉතින්? පේනේවත්. ඒක තමයි කියන්නේ මේ ජීවිතය කියන එක ඔයිට වැඩි අර්ථවත් විදියට විඳින්න උත්සාහ කරනවා. මේවා හරියන්නේ නැහැ. මේ සිංහල භාෂාවේ තියෙන රුවන් මැකි අහලා නැද්ද? දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. එතකොට උත්සාහවන්තයා මේ වගේ සියලුම අඳුරු බලාවල රිදී රේඛාවක් ඇත. අප්පෝ ඔයගේ මං අහලා තියෙන මං හදලත් තියෙනවා. අහලා වැඩක් නැහැ. ඒවා ජීවිතේට එකතු කරගන්න ඕනේ. එකතු කරන්නේ මොකටද? අපි හදලා මම හදනවනේ ඒවා. රුවන් මැකි? මම හදනවනේ. රුවන් මැකි හදන මිනිහෙක් මං. යකෝ මම දැනගෙන හිටියේ නෑ. මං දන්නවනේ යකෝ. හදනවා මං. ඔව්. අනේ මට පොඩි මම මේ ළඟදී ගියා මාමලා ගෙදර. කොයි අනුරාධපුරේ? ගමේ. අනුරාධපුරේ මාමලා ගෙදර. මාමලා ගෙදර. දැන් අනුරාධපුරේ නෙමෙයිනේ ඉන්නේ. මල්වානේ දැන් ඉන්නේ. ඔව්. ඇයි අනුරාධපුරේ අර ට්‍රැක්ටරේ මරන් ගිහලා හාලා ඒ වැඩ ටික ඉවර කළා? ඔව් අප්පනේ වැඩක් නැහැ කියලා. මම මෙහෙම යනකොටම ඔන්න ට්‍රැක්ටර් එනවා. මාමගේ. ඔව්. මාම ට්‍රැක්ටර් කියන්නේ නැන්ද? නැන්දා. ඒ මොකද නැන්දට ටැපේ ට්‍රැක්ටරේද කියන්නේ? නෑ පදිනේ කියන්නේ ඔව් අවුරුදු 10ක් ඔව් ගෙරේද ටැපේ ට්‍රැක්ටරේ වගේ තමයි ඉතින් කිසිම ලෙඩක් එහෙම නැහැ නේද අවුරුදු 40ක් විතර මාමා පදිනවා ලෙඩක් දුකක් ටැපේ ට්‍රැක්ටරේ යවන්න මාමා ටැපේ ට්‍රැක්ටරේ පැද ඉඳලා මාව දැක්කා දැකලා ආවා ඇවිල්ලා අනේ මගේ බෑන ඇවිල්ලානේ කියලා හරි සන්තෝෂයි අනේ මටත් දුක හිතුණා මාම ඉඹලා ඉඳ පම්පට රම්බුටන් ටිකක් කඩලා දෙන්නම් කියලා නැග්ග රම්බුටන් ගා මෝ බල්ප් වගේ රම්බුටන් දිලිසි මාව නැග්ග රම්බුටන් ගා ආය මොනවද කඩනවා සෑප කෑමට ගාගත්ත සරම නැග්ග කැඩුවා අනේ මගේ මාම නේද මං වෙනුවෙන් මේ රම්බුටන් කඩන්නේ කියලා මට හරි හැඟීමක් ඇති වුණා ඒ හැඟීමත් එක්ක තමයි මේ රුවන් මේක හැදුනේ අන්න හරි ඒ වෙලාවේ තමයි මං හැදුවේ ඒ රුවන් මැකි. මේ උඩ බලාගෙන. මේ කියන්නේ දිලිසෙන සියල්ල කතරන් නොවේ වගේ. ඔව් ඒ වගේ. ඒ වගේ රුවන් මැකි. ඒ වගේ උඩ බලලා. අනේ මොකද්ද හැදුවේ කියහන්කෝ. එල්ලෙන සියල්ල රබුටන් නොවේ. ඔය යන්න.